වෙල්කම් ටු මිලින්ද ෆැමිලි. අදත් ආදරයෙන් පිළිගන්නවා අපේ වීඩියෝ එකට. ඉතින් ගොඩක් දවසකට පස්සේ තමයි මම මේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නේ. ඉතින් අද පෝය දවසේ අපි යනවා කොළඹ. ඉතින් බලන්නකෝ අපි කොළඹ කොහෙද යන්නේ කියලා. ඉතින් අපි රෑ නිදි මරපු නිසා අපේ වාහනේ අපි යන්නේ නැහැ. අපි ඉතින් පික්මි එකක් දාගත්තා ගාල්ලට යන්න. ඉතින් ගාල්ලේ හයිවේ බස් නවත්තන තැනින් අපි බැහැලා අපි මේ ගන්නේ කඩවත බස් එක. කොහේ යන්නත් කලින් කාලේ ඉන්න ඕන නිසා අපි තුන් දෙනා උදේට කන්න ලෑස්ති වුණා. ඉතින් අපිට එතන කඩවත ස්ටෑන්ඩ් එක ගාවම තිබුණ කඩයක්. ඉතින් අපි තුන් දෙනා සෝටිස් කාලා අපි යන්න පිටත් වුණා. ආයි අපිට යන්න ඕන තැනට. බලන්නකෝ අපි කොහෙද යන්නේ කියලා. ඔන්න අපි අදාළ තැනට ආවා. ඉතින් අපි හැම අවුරුද්දෙම අවුරුද්දට ඇඳුම් ගන්නේ තිලකවර්ධන එකෙන් තමයි. ඉතින් අපි ගාල්ලේ ඉඳන් තිලකවර්ධන ටෙක්ස්ටයිල් එකට එනවා කිරිබත්ගොඩ. මම මේකේ ඇඳුම් ගන්න ඔක්කොම වීඩියෝස් දාන්න බෑ. මොකද වීඩියෝ කරන්න අමාරුයි ගොඩක් කට්ටිය ඉන්න නිසා. ඉතින් මෙන්න මේ වගේ චූටි වීඩියෝ එකක් තමයි මම ඔයාලට ගෙනාවේ. අපේ ෆැමිලි එක හාත්පසින් වෙනස් වෙනවනේ. ඉතින් මං ඉන්න හැටි බලන්නකො මගේ මූණ. මට දැන් ඉඳලා එපා වෙලා තාත්තයි පුතයි තාම shopping. ඉතින් මම බලන් ඉන්නවා කොයි වෙලේ මේ දෙන්න එනවද කියලා. ඉතින් ඔන්න අන්තිමේ shopping කරලා ඉවර වෙලා ඔන්න අපි තව පික්මි එකක් දාගත්තා. අපිට දවල්ට කන්න යන්න. කනකොටත් 4යි වෙලාව. අපි ඉතින් ටාකෝ බෙල් එක ගොඩක් තැන්වල දැක්කට අපිට try කරන්න බැරි වුණා. ඉතින් අපි කිරිබත්ගොඩ ටාකෝ බෙල් එකට ගියා බලන්න ඒකේ කෑම කොහොමද කියලා. ඔන්න ඉතින් අපි ටාකෝ එකෙන් කෑම 3ක් try කරා. ඒ වගේම ජූස් 3කුත්. ඉතින් මට ඇත්තටම ඒවල නම් මතක නැහැ. මොකද ෆස්ට් ටයිම් නේ මේ ටාකෝ බෙල් එකට ගියේ. ඉතින් ඇත්තටම කෑම ටික නම් හරිම රසයි. මමයි හස්බන්ඩ්යි පුතයි ෂෙයා කරගෙන අපි ඔක්කොම ඒව රස වින්දා. ඉතින් බලන්නකෝ ඊළඟට අපි කොහෙද ගියේ කියලා.
මේ ඔයාලා කවුරුත් දන්න පීසා හට් එකනේ. ඉතින් අපි ටාකෝ බෙල් එකේ එහා පැත්තේ තිබුණු පීසා හට් එකටත් ගියා. මොකද හැමදාම මේ වගේ chance අපිට හම්බ වෙන්නේ මටයි පුතාටයි. ඉතින් අපි උපරිම chance එක ගත්තා එදා. ඊට පස්සේ අපි පිටත් වුණා කඩවත හයිවේ එකට. ඉතින් එතකොටත් අපි පික්මි එකක් දාගත්තා. එදා පොය දවස නිසා බස් වල ප්‍රශ්නයක් තියෙනවා කියලා ඩ්‍රයිවර් කිව්වා. ඉතින් බලන්නකෝ අපිට මොකද වුනේ කියලා. වීඩියෝ එක ඉවර වෙනකම් බලන් ඉන්න අපිට බස් එකේ යන්න පුළුවන් වුණාද කියලා. ඔන්න අපි කඩවත ස්ටෑන්ඩ් එකට ආවා හයිවේ බස් ගහන තැනට. ඉතින් බලන්නකො ක්‍රූ එක කොහොමද කියලා. අපි ඔන්න ඔය විදියට තමයි බස් වලට හිටිය සෙනග. ඔයාලට පේනවනේ එදා බස් අඩු දවසක් පොය දවස නිසා. ඉතින් ඔන්න අපි ඕම දිගට ගිහිල්ලා අපේ වෙලාවට ගාල්ල බස් එක අන්තිම ෂීට් 3ක් ඉතුරු වෙලා තිබුණා. අන් හිතන්නේ බස් එක බලාගෙන ඉන්නේ නැත්තේ අපි 3 දෙනා එනකන්. ඔන්න අපිට ඒ chance එක ලැබුණා බස් එකට එන්න. ඔන්න ඉතින් ටික දුරක් යන්නත් කලින් අපේ පොඩි මහත්තයට නිින්ද ගියා. මං හිතන්නේ දවසේම ඇවිදලා එයාට මහන්සි. මං හිතන්නේ ඒක හින්ද වෙන්නේ නැති. ඔන්න නිින්ද ගිහිල්ලා. ඉතින් මං හිතනවා ගොඩක් දවසකට පස්සේ මං හිතන්නේ මාසෙකට පස්සේ මට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න පුළුවන් වුණා. ඉතින් මේ දවස්වල අපි චුට්ටක් බිසි. ඒක නිසා මට වීඩියෝ දාන්න බැරි වෙන්නේ. ඉතින් මේකත් මේ පොය දවසේ ගියපු වීඩියෝ එකක් මට දැන් තමයි අප්ලෝඩ් කරන්න පුළුවන් උනේ. ඉතින් මාත් එක්ක හැමදාමත් ඉන්න ඔයාලට ගොඩාක් ස්තුතියි මගේ වීඩියෝ බලලා ඔයගොල්ලන් කමෙන්ට්ස් දානවට. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. සුබ දවසක්.